හෙලෝ ළමයි කොහොමද? ඉතින් ඔන්න ටික දවසකට පස්සේ තමයි ආයෙ ඔයගොල්ලන්ව හමුවට එන්නේ. ඔන්න ඉතින් ඉස්සෙල්ලා දැම්මේ මෙන්න මේ ඇන්තූරියන් වල සේල් එකක්. ඔයාලට මතක ඇති මේ මගේ ඇන්තූරියන් වලින් තමයි ගිය පාර සේල් එක දැම්මේ. ඇත්තටම හිතුවටත් වැඩිය ගොඩක් මේ අය මල් ඉල්ලුවා වගේම මේ සේල් වුණා දාපු සේරම සේල් වුණා. ඉතින් මේ සැරේ ඔන්න මම ආයේ මේ වගේ කොළ වර්ග මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් තමයි සේල් එකට දාන්නේ. ඉතින් බලන්නකෝ ඔයාලට ඕන කරන ඒවා තියනවද කියලා. ඔන්න එහෙනම් අංක 1 මෙන්න මේ පැලේ මම ඔයාලට රුපියල් 400න් දෙනවා. එතකොට මෙන්න මේක අංක 2 300යි. බලන්නකෝ ලස්සන අලුත් වර්ගයක්. ඉතින් ඔන්න අංක 3ත් මම ඔයාලට දෙන්නම් 300න්. මෙන්න මේ පැලේ 300යි. එක මීට වැඩිය ලස්සනට ලොකු පෝච්චි එක දැම්මම හොඳට ලොකු වෙලා එනවා. මගේ ලොකු පෝච්චි වල තියෙනවා. ඔන්න එහෙනම් අංක 4 මේක මම මගේ පළවෙනි සේල් එකෙත් දැම්මා. අංක 4 මේ පැලේ රුපියල් 300යි. මේක 300යි. අංක 5 මෙන්න මේ පැලේ මම ඔයාලට රුපියල් 100න් දෙන්නම්. මේකේ මේ කොළ වලින් තමයි ඊළඟට ආයෙ පැල දාන්නේ. ඔය කොළ වටේ දාරේ ආයෙ පැල ගොඩාක් හදා ගන්න පුළුවන්. ඒක 100යි. මෙන්න මේක අංක 6 මේක මං ඔයාලට දෙන්නම් 300න්. මේ 6 වෙනි පැලේ එක මේ ඇග්ලෝනිමා වර්ගයක්. මෙන්න මේක අංක 7 මේක දෙන්න මම ඔයාලට 400න්. මේකත් හොඳට ලොකුවට හැදිච්ච හොඳට මුල් අල්ලපු හොඳ ලොකු පැලයක්. ඒක අංක 7 ඒක රුපියල් 400න් මම ඔයාලට දෙන්නම්. අංක 8 මේකත් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හරිම ලස්සනයි. මේ පෝච්චියේ හිටවපුවාම ඒක මම ඔයාලට රුපියල් 300න් දෙන්නම්. ඒකත් හොඳ ලොකු පැලයක් හොඳට මුල් අල්ලපු හොඳ පැලයක්. ඒක මම ඔයාලට රුපියල් 300න් දෙන්නම්. ඊට පස්සේ අංක 9 මේකත් මම කලින් සේල් එකේ දාපු පැලයක්. ඒක හොඳටම සේල් වෙච්ච පැලයක්. ඒකත් මම ඔයාලට රුපියල් 300න් දෙන්නම්. ඊට පස්සේ අංක 10 සිංගෝනියම් පැලේ මේකන 350න් දෙන්නම්. මේ පැලෙත් මම කලින් මේ දාපු පැලයක්. ඒක 350යි. හොඳ ලොකු මුල් අල්ලපු හොඳ පැලයක්. එතකොට අංක 11 මේක මේ නියෝන් පැලයක්. මේක ලස්සන දම්පාඩි චූටි මලක් පිපෙනවා. මේක මම ඔයාලට 200න් දෙන්නම්. මේ පැලෙත් හොඳට මුල් අල්ලපු පැලයක්. මේක හරි ලස්සනයි. බිස්සට හැදෙනවා මේ ලස්සනට මේ. ඊට පස්සේ මෙන්න මේක අංක 12 මේ පැලෙත් මම ඔයාලට 200න් දෙන්නම්. අංක 12 අංක 13 මේකත් ඇග්ලෝනිමා එකක්. මේක දෙන්න රුපියල් 300න්. මේ ඇග්ලෝනිමා එක මේකත් හොඳ ලොකු පැලයක්. මෙතන නම් පැල දෙකක් තියෙනවා. මේ එක පැලයක් 300කට දෙන්නම්. අංක 13 300යි. අංක 14 මෙන්න මේ ඇග්ලෝනිමා එක මම ඔයාලට 350න් දෙන්නම්. අංක 14 350යි. මේක ලොකු පැලයක්. මේකෙන් හොඳට තව පැල බෝ කරගන්න පුළුවන්. අංක 14 350යි. ඉන්ඩෝ ප්ලාන්ට් එකකට හරිම ලස්සනයි. මේ ලොකු පෝච්චි එක හිටවපුවාම හරි ලස්සනට හැදෙන පැලයක් මේක. මගේ ලොකු පැලක් තියෙනවා. මේ පැලේ දෙන්නම් අංක 14 350න්. ඊළඟට අංක 15 ඒත් ඇග්ලෝනිමා එකක්. මේක මම දෙන්නම් 350යි. මේකත් හරිම ලස්සනයි.
මේකත් ලොකු පැලයක්. මේක මං 350න් දෙන්නම්. අංක 16. මේක රුපියල් 200යි. මේක 200කට දෙන්නම්. අංක 17. මේක රුපියල් 500කට දෙන්න. මේක මේ ලස්සනට ආධාරකයක ලොකුවට හදන්න පුළුවන් මේ ප්ලාන්ට් එකක්. එතකොට මෙන්න මේ පැලේ 18 මේක රුපියල් 200න් දෙන්න. මේ පැලේ 200යි. අංක 18 200යි. අංක 19. 19ත් මම ඔයාලට දෙන්නම් 200. ඒකත් හරි ලස්සනයි. අංක 19 200යි. අංක 19. ඉන්න ඔය ලස්සන පැලි. අංක 20. මෙන්න මේක මම දෙන්නම් 350කට. මේ පැලේ 350යි. අංක 20. අංක 21. මේක රුපියල් 400කට දෙන්නම්. මොකද මේකේ තියෙන්නේ මේ හොඳට හැදිච්ච ලොකු පැල, කොළ එහෙම ගොඩක් ලොකුවට හැදිච්ච පැල. මේක රුපියල් 400කට දෙන්නම්. අංක 22. 22 මේ පැලේ මම ඔයාලට රුපියල් 350කට දෙන්නම්. මේකත් හොඳට හැදිච්ච ලොකු පැල. 350යි. ඊට පස්සේ මෙන්න මේ පැලි. පෝතෝස් පැලයක්. ඒක මම ආධාරකයක් එක්ක උඩට හදපු පැලයක්. මේක රුපියල් 200කට දෙන්නම්. මේක හදාගන්න කෙනෙකුට ඊට පස්සේ ආධාරකයකින් හොඳ ලොකුවට හදාගන්න පුළුවන්. මේක මං රුපියල් 200ට දෙන්නම්. එතකොට අංක 24 මේ පැලෙත් මං ඔයාලට රුපියල් 200ට දෙන්නම්. මේකත් ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. නිකන් කොළ පාට කහ පාට හුරු පැලේ. එතකොට මේක අංක 25. 25ත් මන් දෙන්නම් 400කට. මේකත් ලස්සනටම හැදිච්ච පැලයක්. 400යි. අංක 26. මේකත් ගෝල්ඩන් පෝතෝස් එක. අංක 26. මේ ගෝල්ඩන් පෝතෝස් එක. ඒක දෙන්නම් මං ඔයාට 200ෙන්. ඒක හැංගින් ප්ලාන්ට් එකක හදන කෙනෙකුට හැංගින් ප්ලාන්ට් එකක හදාගන්න පුළුවන්. නැත්නම් මේ වගේ උසට හදනවා නම් මේ උඩට ආධාරකයක හදනවා නම් එහෙම හදාගන්න පුළුවන්. මේක රුපියල් 200යි. බලන්නකෝ ලස්සනට හොඳට නිරෝගීව හැදිච්ච ලස්සන කොළ ලස්සනට තියෙන හොඳ පැලයක්. මේක රුපියල් 200කට දෙන්නම්. පොඩි පැලයක් නෙවෙයි ඒක. ඔන්නෝම ඕන කෙනෙකුට ඕන නම් මේ බෝ කරගන්න කට් කරලා ආයෙ හදා ගන්නත් පුළුවන්. මේක 200යි. ඊට පස්සේ ස්විස් චීස් 27. මේ එක පැලයක් මන් දෙනවා ඔයාලට රුපියල් 300න්. ඒ කියන්නේ මේක සාමාන්‍ය චූටි පැලයක් නෙමෙයි. මෙන්න මේක සාමාන්‍ය මේ හොඳ ලොකුවට හැදිච්ච එක පැලයක්. හැබැයි මේ එක පොඩි ඒට වැඩිය ලොකුයි අංක 28ට තියෙන පැලේ. ඔන්න ඕක බලන්නකෝ. අංක 28ට තියෙන්නේ ඒක මගේ සාමාන්‍ය අල්ලකට වැඩිය ලොකුයි. මේ හොඳ ලොකුවට වර්ධනය වෙච්ච මේ කොළ තියෙන පැලයක්. ඊළඟ එක බලන්න මේ ඒක අංක 27. ඔන්න ඕක. ඒක මම දෙන්නේ ඔයාලට 350න්. මීට කලින් අර පොඩියට කොළ තියෙන එක දෙන්නේ 300න්. මේක 350යි. කැමති කෙනෙකුට මේකෙන් ගන්න පුළුවන්. නැත්නම් අංක 27 300යි. 28 350යි. ඒක මේ කොළ ලොකුවට හොඳට වර්ධනය වෙච්ච පැලයක් තමයි අංක 28. ඒක 350යි.
ඔය බලන්නකෝ ඒකේ වෙනස පේනවා. අංක 29 මේක මම ඔයාලට දෙන්නම් රුපියල් 500කට. අංක 29 500යි. මේකත් හොඳට මුල් ඇදිච්ච අර බලන්නකෝ මේ ඕක අර වටෙන් පේනවා මේ මුල් එහෙම හොඳට මුල් අල්ලපු හොඳ පැලයක්. කිසිම විදිහකට මේ මැරෙන්නේ නැති හොඳ පැලයක්. අංක 30 අංක 30 ඔන්න 30 ඉඳන් දෙන්නේ මම ඔයාලට කැලඩින් පැල. ඔන්න අංක 30 මේක දෙන්නම් 200කට. ඔන්න ඔවත් එකතු කරන අය ගොඩක් ඉන්නවා කියලා මගේ වීඩියෝස් වලට හුඟක් කමෙන්ට් වැටෙනවා. ඉතින් ආස කෙනෙකුට මෙන්න මේ පැලෙත් එකතු කරගන්න පුළුවන් අංක 30 200යි. මේකේ මේ කොළ ටික වැටිලා වැක්කිරිලා තියෙන්නේ. ඒවා ලස්සනට තියෙනවා. මේ අංක 30 200යි. අංක 31. අංක 31 න් තියෙන්නේ මෙන්න මේක. ඒකත් මම ඔයාලට 200කට දෙන්නම්. මේක මේ ලස්සනට මෙන්න මෙහෙම හොඳ පඳුරටම හැදෙනවා. හරි ලස්සනයි පෝච්චි වලට දාපුවාම මම දැන් මේ සේල් කරන්න නිසා මේ පොලිතින් වල හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මේ 31 දෙනවා 200කට. අංක 32ත් මම ඔයාලට 200ෙන් දෙන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේව එකතු කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාලට chance එක තියෙනවා 200යි. අංක 33 මේකත් හුඟ දෙනෙක් අහන ඉල්ලන පැලයක්. ඉතින් ඔන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න මේකත් 200ෙන් දෙන්නම්. ඒකත් හරිම ලස්සනයි. අංක 34 මෙන්න මේකත් රුපියල් 200ෙන් දෙන්නම්. ඒක නිකන් බුලත් කොලේ වගේ ෂේප් එකක් තියෙන පැලයක්. මේ කැලඩින් පැලයක්. ඒකත් 200ෙන් දෙන්නම්. ඔන්න අංක 35. 35ත් හරිම ලස්සනයි. කොළ එහෙම හොඳ සරුවට හැදෙන පැලයක්. අංක 35 ඒකත් 200යි. අංක 35 ඔන්න ඕකත් 200ෙන් දෙන්නම්. ඉතින් ඔන්න ඕවා කැලඩින් වලට ආස අයට ගන්න පුළුවන්. ඔන්න ඕවා තමයි තියෙන්නේ. අංක 36ට මෙන්න මේ පැලෙත් දෙනවා. අංක 36ට මෙන්න මේ පැලේ මම ඔයාලට රුපියල් 350න් දෙන්නම්. බලන්නකෝ ඒකත් හරි ලස්සන පැලයක්. දළු එහෙම දාගෙන තියෙනවා. දාගෙන එන ගමන් තියෙනවා. මේක ඔයාලට මම 350න් දෙන්නම්. බලන්නකෝ ඉතින් මේ ගිය සැරේ ඇන්තූරියම් පැක් කරලා හලපු වීඩියෝ එකක් මේ අවසානට මේ සම්බන්ධ කරන්නේ. ඉතින් මේ වගේ ඕඩර් ඉල්ලුවාම ලස්සනට පැකින් කරලා මේ විදිහට කිසිම කරදරයක් කිසිම හානියක් නැතුව ඔයගොල්ලන්ගේ අතට පැල ටික ලස්සනට එවනවා. ඉතින් මේ සැරේ ඇන්තූරියන් නෙමෙයි ආයි ඊළඟ පාරක ඇන්තූරියන් පැල ටික ආයි සේල් එකට දාන්නම්. එතකල් දැන් මේ සැරේ පැල වලින් ඕඩර් දාන්න කියලා ඔයගලන් කැමති පැල තියෙනවා නම් ඕඩර් දාන්න කියලා කියනවා. එහෙනම් මට WhatsApp message එකක් දාන්න පැල ඕන අයට. හායිම සේල් එකකින් අපි හම්බෙමු. එතකල් දිගටම රැඳී ඉන්න කියලා කියන ගමන් එහෙනම් අදට ඔයගලන්ගෙන් සමු ගන්නවා. සුබ දවසක්.